මේ වීඩියෝ එකෙන් අපි කරන්නේ මේ YouTube එකට ෂෝට් වීඩියෝ එකක් හදනවා. වීඩියෝ ක්ලිප් 3-4ක් ඒ කියන්නේ කිහිපයක් එකතු කරලා ෂෝට් වීඩියෝ එකක් හදනවා. ඉස්සෙල්ලාම InShot app එක ඕපන් කරගන්න සුපුරුදු විදියට. ඊට පස්සේ වීඩියෝ කියන එක ටච් කරන්න. මෙතන new කියන එක දෙන්න. මෙතන blank තිරයක් ටච් කරන්න. හරි ලකුණ ටච් කරන්න. ඊට පස්සේ මෙතන canvas කියන එක පළවෙනියටම දෙන්න. 9:16 කියන රේටියෝ එක දෙන්න ඕන. ටච් කරා එක. ඊට පස්සේ හරි ලකුණ. මේක විනාඩියට අඩු ප්‍රමාණයක් මෙහෙම හදාගන්න. අපි 55 දෙමු. හරි. ඊට පස්සේ අපි මෙතන pip කියන එක ටච් කරනවා. pip කියන එකෙන් අපිට අවශ්‍ය මේ වීඩියෝ ක්ලිප් එක ඉස්සෙල්ලාම අපි අඹ ගෙඩියක් කපලා සලාඩ් එකක් හදාගන්න එකක් තියෙන්නේ. එතකොට මේක පළවෙනි ක්ලිප් එක මේක. ඒක ඇඩ් කරගත්තා. ෆුල් ස්ක්‍රීන් දාගත්තා. ඊට පස්සේ ඒකේ තියෙන සවුන්ඩ් එක අයින් කරගන්න මෙතනින්. මෙහෙම ටච් කරා. හරි. අපි මේක පොඩි ස්පීඩ් කරගමු පොඩ්ඩක්. මෙන්න මෙතනින් ස්පීඩ් කියන එක තියෙනවා. 1.5 විතර දෙන්න. 1.5 ස්පීඩ් කරා. ඊට පස්සේ අපි දෙවෙනි ක්ලිප් එක ඇඩ් කරගන්නවා මෙතෙන්ට. ටච් කරා දෙවෙනි ක්ලිප් එක තමයි අඹ ගෙඩි සුද්ධ කරගන්න එක. බලමු. ඒ ක්ලිප් එක ඕනේ නැහැ. මේක කොටු කපන ක්ලිප් එක. කොටු සුද්ධ කරන එක ඒකත් ඕනේ නැහැ. ඒක නෙවෙයි. මේ ක්ලිප් එක ඇඩ් කරගත්තා. අපිට ඒ වුණාට මෙතෙන්ට ඇඩ් කරගන්න ඕනේ මේ අඹ ගෙඩි වල පොතු සුද්ධ කරගන්න වීඩියෝ ක්ලිප්. ඔය ක්ලිප් එක නෙවෙයි මෙන්න මේක වෙන්න ඕන. අපි මේක ඇඩ් කරගමු. ඒක අපි ටිකක් අඩු කරගන්නවා අපිට අවශ්‍ය ප්‍රමාණයට. අපි මේ අතරමැදට මේක දාන්නේ දෙවෙනි තීරුව විදියට. පොඩ්ඩක් මෙහෙම දුරස් කරලා මෙන්න මෙතන හිඩසක් තියෙනවා. හිඩස් නැති වෙන්න මෙතන ලං කරගන්න මේක හරියට. ඊට පස්සේ දැන් මේක 1.5ට දැම්මනේ ස්පීඩ් එක. මේකත් අපි ස්පීඩ් කරගමු. මේකෙත් ස්පීඩ් එක දෙන්න 1.5 1.5 හරි. ඊට පස්සේ අපිට ඕන මේක කොටු කපන එක. හරි ඒක අපි ස්පීඩ් කරගන්නවා 1.2කට විතර ස්පීඩ් කරගන්නවා. හරි. ඊට පස්සේ අනිත් ක්ලිප් එක ඇඩ් කරගන්නවා. ඒක තමයි කොටු ටික කැපුවා. දැන් අපි මේ පළතුරු ටික භාජනයකට දාගන්න වීඩියෝ ක්ලිප් එක ඇඩ් කරගන්න. හරි මේක කොටු කපපු එකට අපි පුල් තිරේ දැම්මා. ඒකත් ස්පීඩ් කරගමු අපි. එකත් දෙකකට දෙන්න. 2.0.
හරි. දැන් අපි ඊළඟ අනිත් අවසාන වීඩියෝ එක ඇඩ් කරගන්න ඕනේ. මෙතන තියෙනවා මේ ඒක ස්ප්ලිට් කරලා ඩිලීට් කරලා අපි මේක පුල් තිරේ දාගමු. මේක ඊට පස්සේ සවුන්ඩ් එක අයින් කරගන්න. හරි. දැන් එහෙම එකින් එක හදාගෙන පුල් තිරේ තියෙන්නේ සවුන්ඩ් එක අයින් කරගන්නවා. පුල් තිරේ ටච් කරාට සවුන්ඩ් එක අයින් කරා. ඊට පස්සේ ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ සවුන්ඩ් එක අයින් කරගන්න. ඒක පුල් තිරේට දාගන්න. මේකෙත් සවුන්ඩ් එක අයින් කරගන්න. ඒක පළවෙනි එකට හරි. දෙවෙනි මේක පුල් තිරේ දාගන්න. හරි. දැන් අපි මේ වීඩියෝ එක ප්ලේ කරලා බලමු. තව චුට්ටක් මේ වීඩියෝ එක අපි ස්පීඩ් කරගන්නවා. 2:10 ඊට පස්සේ මේක එන්ට හදාගන්න ටිකක් ඇදගත්තා. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ටික අවසානයේ ටිකක් මිනිස්සුන්ට බලන්න තියෙන විදිහට අපි පොඩ්ඩක් ඇඩ් කරලා දිග වීඩියෝ එකක් විදිහට හදාගත්ත මේක බලන්න පුළුවන් විදිහට. ඊට පස්සේ මේක මම පොඩ්ඩක් මට මේක මේ පේන ආනතිය ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද මම මේක ඔන්න විදිහට හදාගත්තා. හරි. දැන් හරි. දැන් වීඩියෝ එක අපි හදාගත්ත ඒක එක්ස්පෝර්ට් දෙන්න. මේ විදිහට රිසොලූෂන් එක 1080 දෙන්න එක්ස්පෝර්ට් දෙන්න. ඔන්න විදිහට තමයි වීඩියෝ එක හදාගන්නේ.